මගේ සමේ ලස්සන කතාව. ඔයා කවදා හරි හිතලා තියෙනවද අපි හැමදාම උදේට නැගිටිනකොට අපේ සම්ම අපි වෙනුවෙන් කොච්චර වැඩක් කරනවද කියලා? අපිව දූවිලි වලින්, උණුසුමෙන්, හිරු එළියෙන් වගේ හැම දෙයකින්ම අපිව ආරක්ෂා කරනවා. හැබැයි එයාට හැමදාම මේ සටන තනියම කරන්න බෑනේ. හැම උදේකම හිරු එළියත් එක්ක නුපෙනෙන සතුරෝ දෙන්නෙක් එනවා. එක්කෙනෙක් තමයි UVA. අනිත් කෙනා UVB. UVB කියලා කියන්නේ අපේ ඇඟේ සන්බර්න් එන එක, සම රතු වෙන එක, පිච්චිලා වගේ පේන එකට හේතු වෙන කෙනා. UVA නම් ලොකුම ලොකු හොරෙක්. එයා පිටින් ලොකු දෙයක් පෙන්වන්නේ නැහැ. හැබැයි හෙමින් සම ඇතුළට ගිහින් කොලෙජන් අඩු කරනවා. ඒ නිසා wrinkles, pigmentation වගේ දේවල් ටික ටික අපේ සමෙන් මතුවෙන්න පටන් ගන්නවා. කාලයක් මේ විදිහට ගියොතින් ස්කින් කැන්සර් එකක් පවා හැදෙන්න පුළුවන්ලු. ඔන්න දැන් තමයි කතාවට එන්නේ අපේ වීරය. එහෙනම් පිළිගන්න සන්ස්ක්‍රීන්. සන්ස්ක්‍රීන් කියන්නේ ෆෙයර්නස් ක්‍රීම් එකක් නෙමෙයි. මේක වයිට්නින් ක්‍රීම් එකකුත් නෙමෙයි. මේක අපේ සමට දවස පුරාවටම ආරක්ෂාව ලබා දෙන දෙයක්. එතකොට සන්ස්ක්‍රීන් ගෑව මොකද වෙන්නේ? UV කිරණ වලින් සමට වෙන හානිය අවම කරනවා. පිග්මන්ටේෂන්, ඩාර්ක් ස්පොට් එන එක අඩු කරනවා. ඇඟේ තියෙන කොලෙජන් ප්‍රමාණය ආරක්ෂා කරනවා. ඒ වගේම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලින් අපිට ලැබෙන ප්‍රතිඵල ටිකටම පවත්වාගෙන යන්න උදව් කරනවා. ඔයාලා සන්ස්ක්‍රීන් තෝරගත්තී SPF 30ට වැඩි අගයක් තියෙන සන්ස්ක්‍රීන් එකක් තමයි තෝරගන්න ඕනේ. ඒ වගේම සන්ස්ක්‍රීන් එක පැය 2-3කට වතාවක්වත් ගන්න එක ගොඩක් වැදගත්. ස්කින් කෙයාර් රූටින් එකක වැදගත්ම පියවර වෙන්නේ මේ සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන එක. ඒක ගොඩක් අය මග අරිනව නේද? අද ඉඳන් නම් එහෙම කරලා බෑ. ඉතින් අද ඉඳලා ගෙදරින් එළියට යන කලින් ඔයාගේ සමට එයාගේ ආරක්ෂකයව දෙන්න අමතක කරන්න එපා.